ABC නිවුස් රිපෝට් වලට සහ නිව්යෝර්ක් පෝස්ට් නිවුස් වලට අනුව ඇමරිකාව යාලගේ බුද්ධ්‍යංශය එහෙම නැත්නම් CIA එක ඊයේ දවසේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා ඔවුන්ට හැකියාවක් ලැබිලා තියෙනවා කියලා ඉරානයේ ආශ්‍රිත ප්‍රදේශයෙන් ජෙනරේට් වුණා කියලා විශ්වාස කරන්න පුළුවන් සහ ලෝකයේ විවිධ රටවල ඉන්න පුද්ගලයන් වෙත යොමු වුණා කියලා හිතන විශේෂ encrypted messages ටිකක් තමත් රහසිගත පණිවිඩ කිහිපයක්. ඉතින් ඇමරිකාවේ බුද්ධ්‍යංශ විශ්වාස කරන පරිදි මේ මැසේජස් ටික යවලා තියෙන්නේ ඉරානය විසින් ඔවුන්ගේ වෙනත් රටවල් වල ජීවත් වෙන ස්ලීපර් සෙල්ස් එහෙම නැත්නම් ස්ලීපර් ඇසෙස් වලට ඊළඟට මෙහෙයුම් සඳහා ඉන්ස්ට්‍රක්ෂන් දෙන්න. එහෙම නැත්නම් එයාලට ඇලර්ට් එකක් දෙන්න. එයාලට රෙඩි වෙලා ඉන්න අලුත් රෙජිම් එකේ ඉන්ස්ට්‍රක්ෂන් පිළිපදින්න කියන එකත් එක්ක. ඉතින් ප්‍රශ්නයක් ඇති මේ ස්ලීපර් සෙල්ස්ලා කියන්නේ කවුද කියලා. ස්ලීපර් සෙල්ස්ලා කියන්නේ සරලවම සාමාන්‍ය මිනිස්සයෝ. හැබැයි මෙයාලා මොකක් හරි විශේෂිත ඕගනයිසේෂන් එකකට බැඳිලා ඉන්නේ සහ ඒ ඕගනයිසේෂන් එකේ දෙන ක්‍රියාමාර්ග පිළිපදිනවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට වෙනත් රටවල් වල තමයි ඉන්නේ මේ ඕගනයිසේෂන් එකෙන් පිට ගොඩක් රටවල් වල තමයි ජීවත් වෙන්නේ. හැබැයි මෙයාලගේ අල්ටිමේට් ගෝල් එක වෙන්නේ හැම වෙලෙම අර ඕගනයිසේෂන් එකට අනුව වැඩ කරන එක. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ හැම මැසේජ් එකක්ම නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි 28 වෙනිදා. ඒ කියන්නේ සරලවම ඉරානයේ හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලාල් ඛමේනි ඝාතනය වුණ දවසේ. ඉතින් ඇමරිකාව විශ්වාස කරන්නේ බොහෝ දුරට මේ ඝාතනයත් එක්ක මෙයාලා තමන්ගේ මේ ස්ලීපර් ඇලර්ට් ඇක්ටිවේට් කරන්න ක්‍රියා කරන්න ඇති කියලා. ඒ වගේම තවත් ප්‍රධාන දෙයක් තියෙනවා මේ වෙන විට ඉරානයේ 3 වන අධ්‍යාත්මික නායකයා පත් වෙලා තියෙනවා. ඔහුගේ විශේෂත්වය තමයි ඔහු තමයි හිටපු අධ්‍යාත්මික නායක අයතුල්ලාල් ඛමේනිගේ දෙවෙනි පුතා මුජ්තබා ඛමේනි. ඉතින් මේකත් එක්ක මොහුව ලෝකයේ විසින් පිළිගන්නේත් මොහු ඉතාමත් ඊශ්‍රායල් සහ ඇමරිකා විරුද්ධවාදියෙක් විදිහට. ඉතින් බොහෝ දුරට මොහුට අවශ්‍යතාවයක් ඇති මොහුගේ පියා ඝාතනය කරපු එකේ පලිය ගන්න. ඒ වගේම අපි හැමෝම දන්න දෙයක් තමයි ඉරානයට මේ ලෝකේ පුරා සිටින ගොඩක් ප්‍රොක්සි කණ්ඩායම් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. විශේෂයෙන්ම හිස්බුල්ලා, හමාස් සහ හූති කියන මිඩල් ඊස්ට් වල ඉන්න ප්‍රධාන ප්‍රොක්සි කණ්ඩායම් අරනට පස්සේ මෙයාලට ලෝකේ පුරා ඉන්න ගොඩක් ප්‍රොක්සි කණ්ඩායම් එක්ක හොඳ සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේකත් එක්ක ඉරානයට තමන්ට මේ යුද්ධය අවාසී කියලා හිතන ඕනම මොහොතක හැකියාවක් තියෙන මේ ප්‍රොක්සි කණ්ඩායම් සහ එයාලගේ සතුව ඉන්න මේ ස්ලීපර් ඇසෙස්ට් පාවිච්චි කරලා ලෝකෙ පුරා ඉතාමත් කලබලකාරී තත්ත්වයක් ඇති කරන්න. ඒ වගේම මේකේ තියෙන භයානකම තත්ත්වය තමයි මේ ස්ලීපර් සෙල්ස්ලා ගොඩක් වෙලාවට ඩිටෙක්ට් කරගන්න එහෙම නැත්නම් අයිඩෙන්ටිෆයි කරගන්න ගොඩක් අමාරු. ඒකට හේතුව තමයි මෙයාලා ජීවත් වෙන සොසයිටි එකේ හොඳට එස්ටැබ්ලිෂ් වෙලා ඉන්නේ. ඉතින් අපිට කොච්චර නවීන අවියාවිද තිබ්බත් මෙයාලව ඩිටෙක්ට් කරගන්න එක අමාරුයි. මෙයාලා මොකක් හරි ඇක්ටිවිටි එකක් කරනකම්. ඒ කියන්නේ මොකක් හරි බ්ලාස්ට් එකක් වුණාට පස්සේ තමයි අපිට දැනගන්න වෙන්නේ මෙන්න මෙහෙම දෙයක් සිදු වෙලා තියෙනවා. මේ අපේ අල්ලපු ගෙදරේ හිටිය පුද්ගලයා තමයි මේකට කළා තියෙන්නේ කියන. අන්න ඒ වගේ සිටුේෂන් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මම දකින විදිහට ඉරානයට මේ යුද්ධය තවදුරටත් රැඳිලා ඉන්න බැරි ස්වභාවයක් හෝ මෙයාට දරා ගන්න බැරි ස්වභාවයක් ආවොත් එහෙම ඉරානය තමන්ගේ අවසන් තුරුම්පුව විදිහට මේ යුද්ධයේදී පාවිච්චි කරන්න බොහෝ දුරට ඉඩ තියෙන්නේ මේ ස්ලීපර් සෙල්ස් සහ ස්ලීපර් ඇසෙස්ට්. ඉතින් ඒ වගේම ඇමරිකාව ABC නිවුස් වලට අනුව ඇමරිකාව මේ වෙනුවට තමන්ගේ සිකියුරිටි එක වැඩි කරලා තියෙනවා. විශේෂයෙන්ම පොදු ජනතාව වැඩියෙන් ගැවසෙන ස්ථානවල වගේම සහ එයාලා ඇලර්ට් නිකුත් කරලා තියෙනවා මේ සිටුේෂන් එක සම්බන්ධව. ඉතින් අපි විශ්වාස කරමු මේ යුද්ධය මෙච්චර දුර යන්නේ නැතුව ඉක්මනටම දෙපැත්තම ඉරාන්, ඊශ්‍රායල් සහ ඇමරිකා කියන රටවල් තුනම හොඳ නෙගෝෂියේෂන් එකකට ඇවිල්ලා මේ යුද්ධය ඉවර වෙයි.